සුබ දවසක් යාළුවනේ. කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. අදත් ලස්සන වෙන සත්කාරයක් අරගෙන ඔන්න මං ආවා. එහෙනම් මේ වීඩියෝ එකට ගොඩ වැදුණු ඔයාව බොහොම ආදරයෙන් මම පිළිගන්නවා. ඔයාගේ මූණේ කුරුලෑ නිසා ලප කැලල් ඉතුරු වෙලාද? අවුව නිසා පිලිස්සුණු ලප කැලල් ඉතුරු වෙලාද? ඔය මොන විදිහේ වුණත් පුංචි පුංචි ලප නිසා මූණ අඳුරු වෙලා කිසිම එළියක් නැහැ වගේ දැනෙනවද? එහෙනම් එන්නකෝ මෙන්න මේ සත්කාරය ඔයාට. බලන්නකෝ මම මේ මොනවාද අද සත්කාරයට අරගන්නේ කියලා. මේ තියෙන්නේ කුඩා බිත්තරයක බිත්තර කහමදය. ඉතින් බිත්තර කහමදය කියලා කියන්නේ පෝෂණය ඊටාම වැඩි දෙයක්. ඔයාලා ඒක දන්නවා. විටමින් A, D, E වගේ දේවල් මේ බිත්තර කහමදෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මම එකතු කරනවා කෝපි කුඩු චුට්ටක්. ඉතින් කෝපි කියලා කියන්නේ කොච්චර ගුණ දෙයක්ද කියලා මූණට ඔයාලා හැමෝම දන්නවනේ. අපි කෝපි සත්කාරات කරලා තියෙනවනේ කෝපි කුඩු වලිනුත්. ඉතින් ඊළඟට එකතු කරගන්නවා කස්තුරි කහ බොහොම චුට්ටක්. මේ කස්තුරි කහ එකතු කරගන්න කස්තුරි කහ කෙනෙක්ට නෑ වගේ නම් ඉතින් ඒක එකතු කරගන්නේ නැතුව හිටියට කමක් නෑ. හැබැයි අනිවාර්යෙන් එකතු කරගන්න පුළුවන් නම් එකතු නොකරගෙන ඉන්නත් එපා. ඊට පස්සේ මම එකතු කරගත්තා පොල් තෙල් බිංදු 2-3ක්. ඉතින් මේකත් පොල් තෙල් කියලා කියන්නේ සමට තෙතමනය ලබා දෙන දෙයක්. දැන් ඉතින් මේක එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට හොඳින් අර කෝපි කුඩු, බිත්තර කහමදය, පොල් තෙල් වගේම කස්තුරි කහ එක හොඳින් එකතු වෙනකල්ම මේක මිශ්‍ර කරන්න ඕනේ. කෝපි කුඩු චුට්ටක් මිශ්‍ර වෙනවා හොරයි වගේනේ. ඒ නිසා හොඳින් මිශ්‍ර කරන එක අනිවාර්යයි. හොඳින් මිශ්‍ර කරගන්න. ඔයාලා දන්නවද මේ බිත්තර කහමදේ ප්‍රෝටීන් සහ ෆැටි ඇසිඩ්ස් කියන දෙකම එකතු වෙලා තියෙන නිසා කොලජන් හැදෙනවා. ඉතින් ඒ වගේම මේ කොලජන් නිසා අපේ සම හොඳින් ටයිට් වෙනවා. එල්ලා වැටීම අඩු කරනවා. මේ කෝපි කියලා කියන්නේ නම් මූණට හොඳ ග්ලෝ එකක් දෙන හොඳම ඉන්ග්‍රීඩියන්ට් එකක් සමට අත්‍යවශ්‍ය වෙන. දැන් මේක හැදුවේ ඇත්තටම මට. මොකද මගේ සම පොඩක් වියලි සාමාන්‍ය සමක් වගේ තමයි මට තියෙන්නේ. හැබැයි මගේ දුවට තියෙන්නේ ඔයිලි ස්කින් එකක්. ඒ කියන්නේ තෙල් සහිත සමක්. මගේ දුවට මගේ හස්බන්ඩ් තියෙන්නේ තෙල් සහිත සමක්. ඉතින් ඒ දෙන්නට තමයි මම මේ අනිත් සත්කාරය කරන්න හිතුවේ. මොකද ඉතින් බිත්තර කහමදේ ගත්තට පස්සේ ඔන්න සුදු මදේ ඉතුරු වෙලා තියෙනවා. ඒකටත් අර විදිහටම කෝපි කුඩු චුට්ටක් දාලා කස්තුරි කහ ටිකක් දාලා මේක හොඳින් මිශ්‍ර කරලා හදා ගන්නවා ආලේප කරන්න පුළුවන් විදිහට. දැන් බිත්තර සුදු මද වියලි හෝ සාමාන්‍ය සමකට කොහොමත්ම සුදුසු වෙන්නේ නැහැ. මොකද බිත්තර සුදු මදෙන් කරන්නේ අපේ සමේ තියෙන අතිරික්ත තෙල් ප්‍රමාණය ඉවත් කරන එක. ඉතින් ඒ නිසා තෙල් සහිත සමක් නම් ඔයාට තියෙන්නේ ඔයා කරන්න ඕනේ බිත්තර සුදු මද සත්කාරයක්. ඔයාට කරන්න බෑ බිත්තර කහමද සත්කාරයක්. ඉතින් බිත්තර සුදු මද සත්කාරය කරන එකේ වාසි තමයි මොකද අපි දන්නවා තෙල් සහිත සමක නිතරම කුරුලෑ ආසාදන ඇති වෙනවා. කුරුලෑ වැනි තත්ත්වයන් නිතරම තියෙනවා. ඒක ටිකක් අපිට වැඩිපුර දකින්න ලැබෙන දෙයක්. මොකද අපේ වගේ රටක තෙල් සහිත සමක් තියෙන කෙනෙක් එළියට යනකොට කුණු දූවිලි වදින ප්‍රමාණය වැඩි. වාහන දුම විශේෂයෙන්ම දූවිල්ල විස බීජ වලට ගැටෙන ප්‍රමාණය වැඩි. ඉතින් ඒ නිසා තෙල් සහිත සමක කුරුලෑ වැනි තත්ත්වයන් බොහෝම සුලභව අපට දකින්න ලැබෙනවා. දැන් මේ වගේ සමක් තියෙන කෙනෙක්ට කුරුලෑ තියෙනවා නම්, කැලැල් මතුවෙලා නම්, සිදුරු තියෙනවා නම් ඔන්න මේ සත්කාරය
හුඟක් හොඳයි. දැන් මම නම් කරන්න යන්නේ බිත්තර කහමද සත්කාරය. දැන් ඔයාලට පේනවනේ මගේ මූණ පහුගිය දවසක ඉතින් මම චුට්ටක් අවුවට ගියා. සත්කාරයක් කරන්න බැරි වුණා දවස් 2-3කින්ම මට. ඉතින් ඒ නිසා මම හිතුවා හොඳම සත්කාරය තමයි බිත්තර කහමද සත්කාරය මේ වෙලාවේ කරන්න සුදුසුම සත්කාරය මට කියලා. ඉතින් ඒක තමයි මම ඔයාලත් එක්ක මෙහෙම ෂෙයා කරගන්න හිතුවේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් බිත්තර කහමද අයියෝ ගඳයි කොහොමද මේක කරගන්නේ කියලා. ඇත්තටම මේකට කෝපි අපි දානවනේ. ඉතින් මේ කෝපි වලින් හොඳ සුවඳක් තියෙනවා. එහෙම ලොකු පිළිගඳක් එන්නේ නැහැ. බය වෙන්න එපා. මෙන්න මේ වැඩේ නම් ඉතින් අත්‍යවශ්‍ය වැඩක් නෙමෙයි. ටිෂු ටිකක් අරගෙන මම මේ මූණේ තියලා ආයෙම අර පේස්ට් එක අරගෙන මේකට උඩින් චුට්ටක් ඇප්ලයි කරනවා. ඒ මගේ මූණ ටිකක් වැඩිපුර අවුවට පිලිසිලා තිබුණ නිසා තමයි මම එහෙම කරේ. ඉතින් මේ කොයි විදිහට මේක කරත් අනිවාර්යයෙන්ම විනාඩි 15ක් 20ක් ඇතුළත මේක ඉවත් කරගන්න ඕනේ. ඉවත් කරලා හොඳින් සෝදලා පිරිසිදු කරගෙන මොයිස්චරයිස් එකක් ඇප්ලයි කරන්න ඔයාට පුළුවන්. ඔය දැන් තියෙන්නේ මේක වේලිලා. ඉතින් ගොඩාක් තද වෙනකල් නම් හයි වෙනකල් මම හිටියේ නෑ කියන්නේ. මේක ගොඩාක් තද වුණාට පස්සේ ගලවන්න චුට්ටක් අපහසුයි. එතකොට රෝම කූපත් එක්කම ඉවත් වෙනවා වගේම ඒක චුට්ටක් වේදනාවක් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා මතක ඇතුව මේක ඉවත් කරනකොට ගොඩාක් තද වෙන්න වෙලාව අරගෙන දෙන්න එපා. හිමින් හිමින් ඉතින් පුංචි කෑලි වලට ගලවලා මේක කොහොම ඉවත් කරගන්න පුළුවන් ඔයාට. ඉතින් ඊට පස්සේ තියෙන්නේ සෝද ගන්න මූණ හොඳට. ඊට පස්සේ මොයිස්චරයිස් එකක් ඇප්ලයි කරගන්න ඔයාට පුළුවන්. ඔයාලට මම ගේන හැම වීඩියෝ එකක්ම මම නිකම්ම අරගෙන ඉන්නේ නෑ. ඒවා කරලා බලලා ප්‍රතිඵල තියෙනවා නම් තමයි මම ඔයාලට මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් මේත් එහෙම හොඳ සත්කාරයක්. ඉතින් මේකේ ප්‍රතිඵල මේ පේනවනේ. ඉතින් මම ආරාධනා කරනවා මාත් එක්ක එකතු වෙන්න, subscribe කරන්න channel එක. අපි එකතු වෙලා ලස්සන වෙමු. ලොකුවට සල්ලි වියදම් කරන්න ඕනේ නෑ. ඉතින් ගෙදර තියෙන පුංචි දේවල් එකතු කරගෙන අපි හැමෝටම පුළුවන් ලස්සනට ඉන්න. ඉතින් වටිනවා කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක like එකක් දාන්න. යාළුවෙක්ටත් බලන්න, share කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න.